කවුරුත් කියන්නේ නෑ ළමයි වාට මේ හැමෝම සාම්ප්‍රදායික සම්මත පාර යන්න කියලා වාට පාර පෙන්නන්නේ. ඔව් ඒ කියන්නේ මේ කතාව අහලා ඔයා අද හිතුවොත් එහෙම පන්ති වැඩි වෙලා කතා කරපෙක් කරේ ආයෙ ඔයාගේ පන්තියට මං එන්නේ නෑ කියලා ඒත් කමක් නෑ. හරිද? මං කිය ඒත් කමක් නෑ. ඔයා ඒ ටික අහලා වෙන පන්තියකට යන්න. ඊට ඉඳන් ඔය කියපු ටික අනුගමනය කරන්න පුළුවන් නම්. මං කියවා අපේ ඉස්කෝලේදී ඇරියස් තියෙනේ උන්. අට ඇරියස් තියෙනේ උන්. එක දවසක් ආවා අර ටීචර්. ඇවිල්ලා ගියා මොලේ සෛල ලක්ෂ 5ක් තියෙනවා. මොලේ සෛල කියක් තියෙනවද? ටීචර් බයෝද කළාද? ડોක්ටර් කෙනෙක්ද නෑ. හරිද? ටීචර් මේ තරහ ගන්න හැම වාරයක් පාසාම සෛල 10000ක් මැරෙනවා කිව්වා. එකෙක් වැටුණා කලන්තේ දාලා. ඔයාලා පිළිගන්නවා නම් පිළිගන්නේ. හරිද? ඌ කල්පනා කරන්නේද ගණන් හදලා බලලා 50 ලක්ෂ 5ක් තියෙනවා නම් 10000ක් මැරෙනවා නම් 50 වතාවයි තරහ ගන්න පුළුවන්. එහෙනම් මගේ මොලේ සෛල නැතුව ඇති. ඌ වැටුණා. අට ඇත්ත කතාව මේ කියන්නේ. හරිද? අට ඇත්ත කතාව මේ කියන්නේ. ළමයින්ට තමන්ගේ තියෙන ට්‍රෝමා එක ට්‍රාන්ස්ෆර් කරන්න හොඳ නැහැ ඉස්කෝලේ ගුරුවරු. බලපන් අපිත් එක්ක ඉතින් උඹලට කොච්චර ආතතිද? අපි කවදාවත් ගෙදර ප්‍රශ්න අරන් ඇවිල්ලා උඹලා ගලුවට දාන්නේ නැහැ. අපි අපේ ටියුෂන් වල තියෙන ප්‍රශ්න උඹලා ගලුවට දාන්නේ නැහැ. අපි මෙතන නරක දෙයක් කියලා උඹලා ගලුවට යවන්නේ නැහැ. උඹලා ආයෙ ලබන සතියේ සන්තෝෂෙන් පන්තිරෙ එන්නේ. ඉස්කෝලේට යන්න හිතෙන්නේ නැත්නම් ඒක ඉස්කෝලේ කියන්නේ බිල්ඩින් ටිකක් නෙමෙයි. ඉස්කෝලේ කියන්නේ පුද්ගලයෝ කීප දෙනෙක් එකතු වෙලා නිර්මාණය කරන වටපිටාවක්. මේ වටපිටාවෙන් ඔයාලට පීඩනයක් එන්න එන්න ඔයා හිතනවා එතන වැඩක් නැහැ. වෙන්නේ ඕක.